अति गौरवनीय मंडावल नंदाराम पिरिवेन विहाराधिपति आचार्य गुरुवत्ते सुमंगल अति गौरवनीय पंडितांगुरुवान वහන්සේ එවැගේම කුංචි මණ්ඩාවල මාලිකාරාමාධිපති අති ගෞරවනීය අපේ සහෝදර ඉලුබකන්දේ විජිත පන්තහාමුදුරුවන් වහන්සේ වගේම අනෙක් ස්වාමීන් වහන්සේලාගේ අවසරයි श्रद्धा संपन्न कारुणिक पिंवතුනි අද ගමේ විශේෂ පින්කමක් සිද්ධ වෙන අවස්ථාව. මේ විශේෂ පින්කමක් කියලා කියන්නේ ඕනෑතරම් මේ ගම තුල ඔබේ ඥාති හිතයිසීන් මිය පරලොව ගිහිල්ලා හත් දවසේ පින්කම් තුන් මාසේ පින්කම් වාර්ෂික පින්කම් ඕනේ තරම් ගෙවල් දොරවල් වල සිද්ධ වෙනවා. නමුත් අද මේ නිවස තුල සිදුවෙන මේ පින්කම ඒ සියලු පින්කම් වලට වඩා විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ වගකීම බාර අරගෙන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස තමන්ගේ සියලු ව්‍යායාමයන් කැප කරමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්න එවැගේම ඊට අනුබද්ධ විශාල පිරිසක් සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් දායක කාරකාදීන් රටේ විවිධ ප්‍රදේශවලින් සම්බන්ධ වෙමින් සිදුවන විශේෂ පින්කමක්. ඒ නිසායි මේ පින්කම अनेक पिंकम वलට වඩා විශේෂ වෙන්නේ. තුන්ලෝකාග්‍ර වූ අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කොට වදාළ අපේ මෙලව පරලොව යහපත වෙනුවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සත්‍ය ධර්මයෙන් දහම් බිඳක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරලා ධර්ම දානමය ආනිසංසයක් ලබන්න සූදානම් වෙන අවස්ථාව. එනිසා පින්වත් හැම දෙනාම මේ දේශනා කරනු ලබන ධර්මය ඊටාම මනවින් ශ්‍රවණය කරලා තම තමන්ගේ ජීවිතවලට මෙලවට පරලොවට යහපතක් වේවා කියන යහපතක් කරගන්නවා කියන අදහසින් මේ ධර්ම දේශනාවට අද ටිකක් කල් වේලා ගත වෙලා තියෙනවා වෙනකට වඩා පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. කොහොම වුණත් අපේ විජිත හාමුදුරුවෝ මූලික සිහිපත් කිරීම කරනකොටම මතක් කළා පැයකට වඩා කාලයක් මේ ධර්ම දේශනාව පවත්වාවි කියලා. කොහොම වුණත් ඒ ධර්ම දේශනාව පැවැත්වෙන කාල වේලාව තුල අපේ පින්වත් හැම දෙනාම ඉතාම සිහි කල්පනාවෙන් යුක්තව තමන්ගේ කය වචන දෙක සංවරව තබාගෙන
දේශනා කරන ධර්මයට මනාව සිත යොමු කරලා මේ ධර්ම දේශනාවෙන් ප්‍රයෝජන ලබන හැටියට කාරුණිකව සිහිපත් කරනවා. ධර්ම දේශනාවේ අනුපිළිවෙල වශයෙන් පළමුව පින්කමේ අරමුණ පිළිබඳව සිහිපත් කරලා දෙවනුව ධර්මාවවාද වශයෙන් වචන ස්වල්පයක් හෝ සිහිපත් කරලා මාතෘකාවට අදාළව මේ ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. පින්කමේ අරමුණු පිළිබඳව මා දීර්ඝ විස්තරයක් අපේ විද්‍යාවුරුවෝ මතක් කළා. ඒ සේරම නැවත සිහිපත් කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. එයින් දැනගත්ත කවුරුත් මේ පින්කමේදී අනුස්මරණය කරන පිරිස, ඒ වගේම පින්කමට සම්බන්ධ වෙන පිරිස, පින්කමේ දායක මූලිකත්වය ලබන පිරිස කවුද කියන බව ඒ මූලික හැඳින්වීමේදී මනාව සිහිපත් කරන්නට යෙදුණා. පුංචි අඩුපාඩුවක්වත් නැතුව. පින්කමේ අරමුණ වශයෙන් ඉදිරිපත් කරගත්තේ අපේ විදිතහාමුදුරුව ඇතුළු සහෝදර සහෝදරියන්ගේ දයාබර සහෝදරිය, මේ දයාබර අම්මගේ දයාබර දියණිය, අනෙකුත් සාලේ ඥාතීන්ගේ දයාබර ඥාතිවරිය ජීජී නාලිකා දමයන්ති මහත්මිය අභාව ප්‍රාප්ත වෙලා 3 මාසයක් ගතවීම නිමිති කරගෙන සිද්ධ කරන ප්‍රාප්ති දානමය පින්කම. ඒ දයාබර ස්වාමියා දරුවන් කීප දෙනා 3 දෙනා ඇතුළු පරපුරේ ඥාතීන් අපේ මණ්ඩාවල ඉනුපකන්දේ විජිතහාමුදුරුවෝ මේ දායක මූලිකත්වය ලබා දරාගෙන අම්මා ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන සහෝදර සහෝදරියන් ඥාති හිතයිෂීන් එකතු පාදා වෙලා රටේ විවිධ ප්‍රදේශවල හිතයිෂී භාවයේ අනුව විවිධ තරාතිරම් වල අයත් මේ පින්කමට සම්බන්ධ වෙමින්, ඒ වගේම සියනේ කෝරළේ ස්වාමීන් වහන්සේලා මේ පින්කම වෙනුවෙන් බොහෝ ප්‍රමාණයක් මේ වෙනකොට වැඩමවා වදාළා. උන්වහන්සේලා අපේ ශාසනාරක්ෂක කිරිඳිවැල ශාසනාරක්ෂක බල මණ්ඩලේ ගරු ලේකකාධිකාරී දඹෝරේ පියරතන හාමුදුරුවෝ, ඕගොඩ ප්‍රඥාසාර විහාරයේ ගරු විහාරාධිපති සැලව ඥානරතන හාමුදුරුවෝ, ඒ වගේම තව බොහෝ ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් මේ පින්කම වෙනුවෙන් කල් වේලා ඇතුව විශාල ශාසනික වැඩ රාශියක් කරන, ඒ වගේම ශාසනයට ජාතියට ආගමට ඉමහත් සේවාවන් සිද්ධ කරන උන්වහන්සේලා මේ දින දෙකක් තමන්ගේ වටිනා කාලය කැප කරමින් මේ පින්කම වෙනුවෙන් වැඩමවා වදාළේ. ඒ වගේම අපේ ගුරුවත්තේ සුමංගල පඬිතුහාමුදුරුවෝ ඇතුළු මේ සියලු දෙනා වහන්සේ වැඩමවා වදාළේ මේ පවුල වෙනුවෙන්. ඒ වගේම ශාසනිකව මේ අම්මගෙන්, ඒ වගේම මේ දරු පිරිසගෙන් මේ ශාසනයට වන මහ සේවාවට ගරු කිරීමක් ඇති. එනිසා මේ හැමෝම
මේ පින්කමේ දායකත්වයේ දරන පිරිසක් වුණා. මමත් ආවේ දායකත්වයේ. බොහොම කල් වේලා ඇතුව මතක් කළා පින්කමට වඩින්න ඕනේ කියලා. බණ කියන්න වෙනවා කියලා නම් දන්නේ පස්සේ. පින්කමට වඩින්න කියලා හාමුදුරුවෝ මතක් කරලා තිබුණා කල් වේලා ඇතුව මාස කීපයකට කලින්. කොහොම වුණත් ධර්ම දේශනාව කරන්න ආරාධනා කළා. පසුව මේ අද දිනයේ පින්වතුනි ගංගේ නාල පුරුදු නෑ. අවස ගංගේ නාල ටිකක් සෙමතත්වේ වෙනස් වුණා. කොහොම වුණත් අද ධර්මදේශනාමය පින්කමක් මේ පින්කමට ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න වීමත් මම අගයකට සලකනවා. මොකද දුෂ්කර ගමක්, දුර බැහැර ගමක්, ඒ වගේම බොහොම ධාර්මිකව ජීවත් වෙන පිරිසක් තමන්ගේ බොහොම ආයාසයෙන් තමන්ගේ දිවි පැවැත්ම ගත කරන ධාර්මිකව ජීවත් වෙන පිරිසක්. නගරයට වඩා හුඟක් ජීවිතේ කම්කටොළු සහිතව ගෙවන පිරිසක්. ඒ නිසා අපේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් යම් මඟ පෙන්වීමක් කරන්න ඉතාම සුදුසු ධර්ම දේශනාවක් නැත්නම් අවස්ථාවක් වීම පිළිබඳව මම සතුටුයි. ධර්ම දේශනාවේ අරමුණ නාලිකා දමයන්ති සහෝදරිය. එතුමිය රෝගාතුරව ඉන්න අවස්ථාවේ ඒ වගේම රෝගය ආරම්භ වුණ අවස්ථාවේ අපි ආවා. එතුමියට පිරිත් දේශනාවන් කරා, අවවාද අනුශාසනාවන් කළා. ඒ වගේම හිතේ සැනසීම ඇති කළා. බොහෝ කටයුතු අපි කළා. නමුත් ජීවිතයේ ස්වභාවය, මේ සංසාර ගමනේ ස්වභාවය මෙයයි කියන බව සනාථ කරමින් එතුමියට වැළඳුණු රෝගයෙන්ම එතුමියගේ ජීවිතය අභාවයට පත් වුණා. මේක හැමෝම හිතනවා එයාගෙන නාලිකා දමයන්ති දියණිය සහෝදරිය තමන්ගේ හිතවතිය ඇය ගෙනාපු කර්ම ශක්තිය තමයි මේ බින්දනේ කලේ. එතෙන්දි මම නම් ඒ අදහසට විරුද්ධයි. එතුමිය ගෙනාව කර්ම ශක්තිය තමයි මේ බින්දේ කියන එකට විරුද්ධයි. ඊට වඩා වෙනස් මතයක් මා තුළ තියෙනවා. මේ හැමෝම ජනමාධ්‍ය පාවිච්චි කරනවා, තොරතුරු දැනගන්නවා. ඒ නිසා පිළිකා රෝගය කියලා කියන්නේ මේ රටේ තිබිච්ච දෙයක් නෙවෙයි. අපි පුංචි කාලේ අපි කවදාකවත් අහලා තිබුණේ අපේ ගම් රටවල මෙහෙම රෝගයක් තියෙනවා කියලාවත් දැනගෙන තිබුණේ නැහැ. අපේ පරපුරේ කවුරුවත්ම මේ රෝගී තත්වයෙන් අතීතයේ මිය පරලොව ගියේ නැහැ. නමුත් අද මහරගම ඒ රෝහලට ගියාම පෙනෙනවා, ඒ වගේම රටේ සිදුවන මරණ සංඛ්‍යාවෙන් පෙනෙනවා ඉතාම වේගවත්ව සමාජයේ ගිලගන්න, සමාජයේ පීඩාවට පත් කරන ඉතා බරපතල ව්‍යසනයක් කියන බව. ඒක අපේ සමාජයට මේ තරම් ඉක්මනින් වැළඳුනේ කොහොමද? මේ රෝගේ ව්‍යාප්ත වුණේ කොහොමද? ඇයි අපිටම ලෝකේ රටවල් ගත්තාම
බහුල වශයෙන්ම මේ ආසියාතික රටවල් ටිකට තමයි මේ රෝගය බලවත්ව තියෙන්නේ. දියවැඩියා රෝගය, අධිරුධිර පීඩනය, ඒ වගේම මේ බෝනවන රෝග මේ ගාව ඇතුළු මේ බෝනවන රෝග ටික මේ ආසියාතික රටවල් වල තමයි බහුල වශයෙන් තියෙන්නේ. යුරෝපා රටවල් වල මේක පැතිරෙනවා නම් තියෙන්නේ ඉතාමත්ම අල්ප වශයෙන්. අපිට පැහැදිලිව පේනවා අපේ දිවි පැවැත්මේ යම්කිසි වෙනසක්. එහෙම නැත්නම් අපි අවබෝධ කරගත්තු නැති දෙයක් මේ රෝග පීඩා එක්ක අපිට අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවා. මේකට මේ පැවතුන සහ පවතින රජයන් ඍජුවම වගකිව යුතුයි. ඒ වගේම අපි පාවිච්චි කරන බෙහෙත් ටික, කන බොන ආහාර පාන ටික මේ හැම දෙයක්ම පිළිකා කාරක බව, ඒ වගේම හෘද පීඩනයේ ඇතිවීමට තියෙන දේවල් බව, දියවැඩියාව ඇතිවීමට තියෙන දේවල් බව ඕනෑතරම් වෛද්‍යවරු ප්‍රකාශ කරද්දී මේ මුළු මහත් සමාජයේම දන්න දෙයක් රජයන් නොදන්නවා වගේ කටයුතු කරනවා. ඒ නිසා අපට බලෙන් අපේ ජීවිතවලට පවරපු අපිව ගොදුරු කරපු රෝග පීඩාවන් තමයි අද තියෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ විපත්තීන් රටට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි හැම අවස්ථාවකම දැන් මේ වගේ ගරු රටවල් වල ඉන්න අයට මේ රෝගයන් වැළඳින්න අවශ්‍ය කරන්නේ නැහැ. ඕනෑ තරම් ඒ ප්‍රතිජීවක ඖෂධ මේ ගමේ රටේ ඕන තරම් තියෙනවා. නමුත් අපේ ජනමාධ්‍ය තුලින්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් අපිට මේ විවිධ රසවත් කෑම වට්ටෝරු පෙන්නමින් අපිව ඒවට යොමු කරලා අපේ තියෙන මුදල් විනාශ කරමින්, ඒ වගේම විජුකම අතෘප්තිකර බව ඇති කරමින් රෝග පීඩා ගැලදෙන තත්වයට පත් කරනවා. ඉතින් මේ විදියට එතුමිය තව බොහෝ කාලයක් නායිකා දමයන්ති මහත්මිය තව බොහෝ කාලයක් ජීවත් වෙන්න, අම්මා ජීවත් වෙනවා, සහෝදර සහෝදරියන් ජීවත් වෙනවා, ස්වාමියා ජීවත් වෙනවා. ඉතින් එතුමිය තව බොහෝ කාලයක් ජීවත් විය යුතුයි. නමුත් ඒ රෝගී තත්වය නිසා ඇයට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. ඒ නිසා අපි ධර්මදේශනාවෙන්ම මතක් කරන්නේ අතෘප්තිකර ආසාවන් ඔස්සේ දිව පිනවන්න කටයුතු කරන්න. ඒකම තමයි මේ ව්‍යසනයේ මුල, මේ ව්‍යාධියට මුල වෙන්නේ. එනිසා පින්වතුනි එතුමිය අභාව ප්‍රාප්ත වුණා. එතුමිය වෙනුවෙන් කළ හැකි, කළ යුතු, කළ හැකි වෙනත් උපකාරයක්, උදව්වක්, ආධාරයක් නැහැ. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කීප නමක්ම මේ පවුලට සම්බන්ධව වැඩ වාසය කරන නිසා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනාවන් ලබාගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න, පරලොව ජීවිතය සුවපත් කරන්න, සසර ගමනේ මෙවන් අකල් විපත් වලට පත් නොවෙන්න, ඒ වගේම සංසාර දුක්ගිනි නිවා ගන්න එතුමියට මඟ වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නයි අද මේ තුන් පින්කම සිදු කරන්නේ. ඒ නිසා පින්කමේ ආරම්භය
ඉතාමත්ම වැදගත් වෙනවා. නාලිකා දමයන්ති සහෝදරිය දියණිය බිරිඳ මෑණියන් ඇතුළු තවත් බොහෝ නම් ප්‍රමාණයක් සිල්පත් කළා මේ පරපුරේ අභාව ප්‍රාප්ත වෙච්ච ඒ සියලු දෙනාටම ලබන්නා වූ භවයන් සුවපත් වීම පිණිසත් ඒ වගේම සංසාර ගමනේ යහපත් වූ දේව මානුෂිකාදී සම්පත් ලබාගෙන ඉක්මන් භවයකදී අමා මහ නිවන් සුව ලබන්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරමු. ඊළඟට ධර්මාවවාද වශයෙන් දීර්ඝව යමක් ප්‍රකාශ කරන්නට අවශ්‍ය නෙවෙයි. අවශ්‍ය වුණත් කාලය තමයි ගැටලුවක් කියන්නේ. මොකද දැන් 8යි 16යි වෙලා. වෙනදට 8 වෙනකොට ධර්ම දේශනාව අවසానයි නේද? මේ එහෙම නේද? අටට බණ ඉවරයි 7ට පටන් ගන්නවා 8ට ඉවරයි 9 වෙනිද කලින් කාලා බීලා ගෙවල් වලට යනවා. අද මොකද වෙන්නේ? අද වෙන්නේ මේ ඉන්නේ කප්පිය. 8යි 16යි ධර්මාවවාද වශයෙන් දීර්ඝව යමක් ප්‍රකාශ කළොත් බණ ටික කියන්න වෙලාව අඩු වෙනවා. ඒ නිසා ටිකක් වෙන්න කියන්නේ. පින්වතුනි මේ ශාසනය උගන්වනවා විශේෂ අපේ විත්හාඳුරු මූලික සිහිපත් කිරීමේදී කිව්වා මේ ශාසනය උගන්වන ප්‍රධාන පින්කම් 3ක් තියෙනවා. මේ උපන්නා වූ මිනිසයා විසින් කළ යුතු විශේෂ ප්‍රධාන පින්කම් 3ක්. මොනවද? පින්කම් 3ක්. මොනවද මේ පින්කම් 3? මොනවද? දාන පොඩ්ඩක් ස්ටාර්ට් කරලා දෙන්න. දාන සීල භාවනා මේකට කියන්නේ මොකක්ද? ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ත්‍රිවිධ පුණ්‍යක ප්‍රධාන පින්කම් 3ක්. උපන්නා වූ මිනිසයා විසින් මේ පින්කම් 3 කරගත යුතුයි. ඇයි කියලා බලමු නේද? ඇස් දෙක පියාගෙන නිකන් යන්තම් අඩමං වුණාට කමන්නේ නිදා ගන්න බෑ. නේද? මොනවද මේ පින්කම් 3? පළවෙනි එක මොකද්ද? අයින් කියන්නේ. දානය කියන්නේ මොකද්ද? දීම දෙනවා කියලා කියන්නේ අත්හැරලා දීම. දානය කියන්නේ දැන් බස් එකේ ගියාම සල්ලි දෙනවනේ කොන්දොස්තර මහත්තයාට. ඒක දානයක්ද? නෑ. දානයක්ද? නෑ. ඇයි? යන්නේ ඒ ගමනට අවශ්‍ය මුදල ගෙවනවා. කඩේට ගිහිල්ලා බඩු ගන්නකොට සල්ලි දෙනවනේ. ඒක දානයද? නෑ. ඒකට යමක් ලබන්න තමයි ඒ දෙන්නේ. එතකොට දන් දෙනවා කියලා කියන්නේ මොකක්ද? අත්හැරලා දීම. නැවත කිසිදු බලාපොරොත්තුවක් නැතුව තමන් සතු දෙයක් අනුසන්තක කිරීමට කියනවා දන් දීම. දන් දුන්නාම මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලැබෙන්නේ මොනවද? දන් දෙන කෙනාට ලැබෙන්නේ මොනවද? පින්. පින් කියන්නේ මොනවද? පින් කියන්නේ මොනවද? කුසල්. කුසල් කියන්නේ මොනවද? කුසල් කියන්නේ මොනවද? පින්ද. පින් කියන්නේ කුසල් නම් කුසල් කියන්නේ පින්ද මොනවද? මේකේ සතුට.
හිතේ සතුට ඇති කරගන්න බැරිද වෙනත් දෙයක් කරලා? මාතුරුන්ට බෝතලයක් තියාගෙන බයික් එකක් හදාගෙන ලෑස්ති වුණොත් බැරිද සතුටු වෙන්න? පින්ද? ඒක පින්ද? එහෙනම් පින් කියන්නේ මොනවද? එහෙමනම් පින් කියන්නේ මොනවද? මොකක්ද? දන් දීමෙන් ලැබෙන්නේ මොනවද? කුසල්. කුසල් කියන්නේ මොනවද? දේවල් කියන්නේ මොනවද? ගියක් හම්බෙනවා. එහෙමද? ඉගෙන ගන්න ලැබෙනවා. එහෙම මොනවද හොඳ දෙයක්ද? යහපත් දේවල් කිව්වේ. දන් දුන්නාම ලැබෙන්නේ කුසල් කියනවා. කුසල් ලැබෙනවා. හැබැයි කුසල් ලැබෙන්නේ නැහැ, ලබා ගන්න ඕනේ. කුසල් දානයක් දුන්නාම කුසල් ලබා ගන්න ඕනේ, ලැබෙන්නේ නැහැ. හැබැයි පින් ලැබෙනවා. ලබා ගත්තේ නැත්තම් පින් ලැබෙනවා. එතකොට පින් කියන්නේ මොනවද? නිකම්ම ලැබෙන දෙයක්. දන් දෙන කෙනාට නිකම්ම ලැබෙන දෙයක්. පින් කියන්නේ කුසල නම් ලැබෙන්නේ නැහැ, ලබා ගන්න ඕනේ. කතාව පැහැදිලිද නැහැ? තේරෙන්නේ නැහැ? තේරුන්නේ නැහැ? එතකොට පින් කියන්නේ මොනවද? පින් කියන්නේ භව සම්පත්. මොනවද? භව සම්පත්. භව සම්පත් කියන්නේ මොනවද? භවයට උවමනා කරන සම්පත්. භව සම්පත් මොනවද? දැන් ඔබ භවයක නේද ඉන්නේ මේ? මිනිස්ය භවයක උපන්නා. දැන් ආත්ම භාවයකනේ ඔබ ඉන්නේ. මිනිස්සෙක් වෙලා ඉපදිලානේ ඉන්නේ. ඒ භවයට උවමනා කරන සම්පත් මොනවද? දැන් මේ ජීවිතේට උවමනා කරන දේවල් මොනවද? නිවාස කුසල් ගැන කිව්වේ නැහැ, පින් ගැන මේ කියන්නේ. එතකොට පින් කියලා කියන්නේ භව සම්පත්. භව සම්පත් කියලා කියන්නේ මොනවද? ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් රූප සම්පත් ආයුෂය වාසය සැපය බලය ප්‍රඥාව තවවලද මිනිහෙක් වෙලා ඉපදුනාම දෙවියෙක් වෙලා ඉපදුනාම සතෙක් වෙලා ඉපදුනාම ඒ භවයට උවමනා කරන සම්පත් ටිකට කියනවා මොනවද? මොනවද කියන්නේ? භව සම්පත්. මොනවද? භව සම්පත්. ඒ භව සම්පත් වලට කියන නමක් තමයි මොනවද? පින්. පින් කියලා කියන්නේ භව සම්පත්. පින් කියන්නේ භව සම්පත්. දන් දෙන කෙනාට ලැබෙන්නේ මොනවද? භව සම්පත්. ඒ කියන්නේ දැන් දන් දීපු කෙනාට ලැබෙන දේවල් ටික දන්නවද? මොනවද? කියාගෙන යන්න බලන්න. කියන්නේ හැමෝම කියන්නේ. හැමෝම කියන්නේ. මතක හිටින්න කියන්නේ. යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් මිල මුදල් ඖෂධ ප්‍රතුන්චලේ කියනවා කියන්නේ. මොනවද ලැබෙන්නේ? මිනිහෙකුට නම් මිනිසාට වමනා කරන සියලු සම්පත්. දෙවියෙක් නම් ඒ දෙවියාට වමනා කරන සියලු සම්පත්. සතෙක් නම් ඒකට වමනා කරන සියලු සම්පත්. හැමෝන්ටම ලැබිලා තියෙනවද මේ ලෝකේ? මේ දැන් බණහන ඔබ හැම කෙනාටම හොඳ ගයක් තියෙනවද?
උළු වහලා හොඳට පිටි බැදලා ටයිල් අල්ලලා ඒ වගේ හොඳ ගෙයක් තියනවද? හැම කෙනාටම තියනවද? නමුත් මේ ගමේ එහෙම ගෙවල් නැද්ද? තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙකුට එහෙම තියෙනවා, සමහර කෙනෙකුට එහෙම නැහැ. සමහර කෙනෙකුට මේ බින් අඟලක්වත් මහ පොළවේ අයිතියක් ලැබිච්ච නැති මිනිස්සු නැද්ද? නැද්ද? ඉන්නවා. ඉස්සර වහලක් නැති මිනිස්සු නැද්ද? අනුන්ගේ අගුපිල් වල ජීවත් වෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. හැබැයි ඔබත් එහෙමද? නෑ. තමන්ට ඉඩ කඩමක් තියෙනවා, ගියක් දොරක් තියෙනවා, යාන වාහනයක් තියෙනවා, ඛණ්ඩ තුන් වේල කාලය ඉඳලා ජීවත් වෙන්න යමක් තියෙනවා. එහෙම නේද? එතකොට ඇයි මේ වෙනස? ඔක්කොම මිනිස්සු නේද? ඔක්කොම අපි හැමෝම මිනිස්සුනේ. අපි ඔක්කොම මිනිස්සු නම් ඇයි මේ කෙනෙකුට හොඳට තියෙනවා, කෙනෙකුට යන්තම් තියෙනවා, කෙනෙකුට නැහැ? ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වුනේ? ඇයි කියලා කියන්නේ? දන් දීපු ප්‍රමාණය. දන් දීපු ප්‍රමාණය අනුව ලැබිලා තියෙනවා. දන් දුන්නාම ලැබෙන්නේ මොනවද? එක වචනකින් කියන්න දිගට කියන්න ඕනේ. මොකද්ද? භව සම්පත. ලැබෙන්නේ මොනවද? භව සම්පත. එහෙමනම් එක්කෙනෙකුට භව සම්පත් මුත්තටම ලැබිලා තියෙනවා. තව කෙනෙකුට යන්තම් ලැබිලා තියෙනවා. කෙනෙකුට ඇත්තේම නෑ. එහෙම වුණේ ඇයි? ඇයි එහෙම වුණේ? දීපු ප්‍රමාණය අනුව ලැබිලා තියෙනවා. නේද? යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. බී වපුරුවක් ලැබෙන්නේ මොනවද? බී. මුං වපුරුවක් ලැබෙන්නේ මොනවද? මුං. උඳු වපුරුවක් උඳු. වපුරු දෙක හැර බී වපුරලා මුං ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට ලැබෙනවද? ලැබෙන්නේ ඔය මං කියා දෙනවා. තියෙනවා වෙනසක් තියෙනවා. කුසල් පින් දෙකක්. හරි. එතකොට වපුරපු දේ තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ. දුන්නොත් ලැබෙනවා, නොදුන්නොත් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. එහෙමනම් දන් දෙන කෙනාට ලැබේ දානේ දන් දීම කාටද දෙන්න පුළුවන්? ස්වාමීන් වහන්සේලා වැඩමවල සංඝ සතු දානයක් දීම. එහෙමද?